ඔබ අවුරුදු 5කට වැඩිය එකම ආයතනයක සේවය කරලා තියෙනවා. එහෙනම් ග්‍රැටිවිටි හෙවත් සේවක පාරිතෝෂික දීමනාව ගැන ඔයත් දැනගෙන සිටිය යුතුමයි. ඒත් ගොඩක් සේවකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මට ග්‍රැටිවිටි එක තියෙනවා. එහෙම නැත්නම් ග්‍රැටිවිටි එකට හිමිකම් කියන්නේ මොන විදියටද? එහෙම නැත්නම් මම රිසයින් වුණොත් නැත්නම් මාව ටර්මිනේට් කරොත් මට ග්‍රැටිවිටි එක ලැබෙයිද? එහෙම නැත්නම් මම ග්‍රැටිවිටි එක ගන්න වෙලාවේදී මගේ ග්‍රැටිවිටි එකෙන් ආයතනය මුදල් කපා ගනීද? එහෙම නැත්නම් අපේ ආයතනයේ ග්‍රැටිවිටි ගෙවන ආයතනයක්ද? අද වීඩියෝ එකෙන් අපි මේ සියල්ලම කතා කරනවා වගේම ආයතන සිදුවෙච්ච සත්‍ය සිදුවීම් ඇසුරෙන් මේ සියල්ලම අපි පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමේ ග්‍රැටිවිටි සම්බන්ධව ආයතනයේ සිදුවෙච්ච ගැටලු සහ ඒවට ලැබුණු විසඳුම් අපි සාකච්ඡා කරනවා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් අපේ channel එක මේ දක්වාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කම like කරලා නැත්නම් like කරන්න. යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක share කරන්න. ඉතින් අපි වැඩේ පටන් ගමු. මොකක්ද මේ ග්‍රැටිවිටි කියන්නේ? සරලවම කිව්වොත් ග්‍රැටිවිටි කියන්නේ සේවකයෙකුගේ සේවා කාලය අවසන් වන අවස්ථාවේදී සේවකයෙකුට නීතියෙන් ලැබිය යුතු පාරිතෝෂික ගෙවීමක් තමයි මේ ග්‍රැටිවිටි කියන්නේ. මේක සේවා යෝජකයා විසින් කැමැත්තෙන් ලබා දෙන දෙයක් නෙමෙයි. මේක නීතියෙන් අදාළ වන අවස්ථාවක සේවා යෝජකයා විසින් ගෙවිය යුතු ව්‍යවස්ථාපිත ගෙවීමක්. ඒ නිසා කම්පැනි පොලිසි එකේ ග්‍රැටිවිටි නැහැ කියලා සඳහන් කළා කියලා නීතියෙන් අදාළ ග්‍රැටිවිටි එක ගෙවීමට තියෙන බැඳීම නැති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ආයතනයෙන් ග්‍රැටිවිටි ගෙවන්නේ නැහැ කියලා ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා සේවකයා සමග අත්සන් කරලා තිබුණත් අදාළ ගෙවීම පැහැර හරින්න ආයතනයට බෑ. මොකද ව්‍යවස්ථාපිත නීතියක් කිසිම වෙලාවක ආයතනයකට හෝ පුද්ගලයෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්න බෑ. ග්‍රැටිවිටි එකේ ඉතිහාසය ගැන බැලුවොත් 1983ට ඉස්සෙල්ලා ග්‍රැටිවිටි සම්බන්ධයෙන් අද අපි දකිනවා වගේ පුළුල් ව්‍යවස්ථාපිත රාමුවක් අපේ රට තුල තිබිලා නැහැ. ඉතින් ඒ කාලේ Tamante හිතවත් සේවකයෙක් ආයතනයෙන් අයින් වෙද්දි හරි රිටයර් වෙද්දි හරි හාම්පුතා කරලා තියෙන දේ තමයි එයා දුන්න සේවාවට අගය කිරීමක් වශයෙන් අර සන්තෝෂම් මුදලක් එයා අයින් වෙලා යන වෙලාවට දෙනවා. ඉතින් එහෙම වෙද්දි ආයතන තුල ඔන්න ප්‍රශ්න ඇති වෙන්න අරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න නිසාම අදාළ බලධාරීන්ට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නැත්නම් කාර්මික සාමය කඩ වෙන්න මේවා හේතු වෙලා තියෙනවා. ඉතින් මේ 1983 ග්‍රැටිවිටි පනත එන්න ඒකත් ලොකු හේතුවක් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. කාටද මේ ග්‍රැටිවිටි එක හිමි වෙන්නේ? මෙතනදී සම්පූර්ණ විය යුතු කොන්දේසි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ආයතනයේ සේවකයා අයින් වෙන දවස වෙද්දී හෝ ඊට අවුරුද්දක් ඇතුළත සලකා බලන ඕනෑම වෙලාවක ආයතනය තුළ සේවකයන් 15 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙනවා නම් ඔන්න එක කොන්දේසිය සම්පූර්ණයි. උදාහරණයක් විදිහට මෙහෙම කියමු. එක සේවකයෙක් ඉන්නවා එයා අයින් වෙන්නේ ජූලි මාසේ 2026 ජූලි මාසේ 31 වෙනිදා. එතකොට 2026 ජූලි මාසේ 31 වෙනිදා වෙද්දී සේවකයන් 15 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ කොන්දේසිය කොහොමද සම්පූර්ණ වෙනවා. හැබැයි ඒ වෙද්දී 15 දෙනෙක් ඉඳලා නැහැ. හැබැයි 2025 අගෝස්තු 1 වෙනිදා ඉඳන් 2026 ජූලි 31 වෙනිදා කාලය ඇතුළතදී සේවකයන් 15 දෙනෙක් එක දවසක් හරි ඉඳලා තියෙනවා නම් ආයතනයේ ඔන්න ඒ කොන්දේසිය සම්පූර්ණ වෙනවා. දෙවෙනි කොන්දේසිය තමයි සේවකයා එම සේවා යෝජකයා යටතේ අඛණ්ඩව වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ වෙලා තිබිය යුතුයි. මෙතනදී මේ වසර 5ක් කියන්නේ අවුරුදු 4යි දවස් 364ක් නෙමෙයි. ඒ කියන්නේ වසර 5කට දවසක්වත් අඩු නැතුව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. උදාහරණයක් අපි මෙහෙම කියමු. එක සේවකයෙක් ඉන්නවා අවුරුදු 4යි දවස් 364යි වැඩ කරලා තියෙන. ඉතින් එයාට ඒ කොන්දේසිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට ග්‍රැටිවිටි හිමිකමක් නැහැ. හැබැයි අපි මෙහෙම කියමු. එක සේවකයෙක් ඉන්නවා අවුරුදු 9යි දවස් 364ක් සේවය කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 10ට එක දවසයි එයාගේ සේවා කාලය අඩු. ඉතින් මෙයාට අවුරුදු 9කටද අවුරුදු 10කටද ග්‍රැටිවිටි එක හිමි වෙන්නේ. ඉතින් නීතියට අනුව මෙයාට ග්‍රැටිවිටි එක හිමිකම් කියන්නේ අවුරුදු 9කට විතරයි. මොකද 10 වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙලා නැති නිසා වසර 9කට විතරයි මෙයාට ග්‍රැටිවිටි එක හිමිකම් කියන්නේ. සමහර ආයතන තියෙනවා ග්‍රැටිවිටි එක ගෙවන්න වෙනවට සමහර සේවකයින්ව බඳව ගන්නවා සමහර තනතුරු වලට ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට් එක යටතේ. ඒ කියන්නේ
අවුරුද්දක සේවා ගිවිසුමක් ගහනවා. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ අලුතෙන් සේවා ගිවිසුමක් ගන්නවා අලුත් GTF නම්බර් එකකට. ඊට පස්සේ ඒකත් ඉවරනාට පස්සේ ඔහොම ඔන්න අවුරුදු ගාණක් ඇදගෙන යනවා. හැබැයි අවුරුද්දෙන් අවුරුද්දට අලුත් GTF නම්බර්ස් දීලා තියෙන්නේ. ඒත් එක්කම අවුරුද්දට සැරයක් සේවය කැඩිලා තියෙනවා. ඉතින් මෙතනදී බැලු බැලමටම පේනවා ග්‍රැටිවිටි ගෙවන්න වෙනවට හෝ වෙනයම් වූ හේතුවක් මත ආටිෆිෂල් සර්විස් බ්‍රේක් එකක් තමයි කරලා තියෙන්නේ කියලා. ඉතින් අඛණ්ඩව ඒ සේවකයා එකම තනතුරේ වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතනදී කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශ වෙන්න පුළුවන් මේ සේවකයා අවුරුදු 5ක් අඛණ්ඩව එක දිගට වැඩ කරලා තියෙනවා. ඒක නිසා ග්‍රැටිවිටි ගෙවන්න කියලා. ඉතින් මේ වගේම සිදුවීමක් මම දන්න ආයතනයක සිදු වෙලා තියෙනවා. ඒකෙත් ඔය විදිහටම අඛණ්ඩව අවුරුදු පතා ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට් විදිහට සේවකයින්ව අරගෙන ආවා. හැබැයි ඒක තැනකදී සේවකයින් මොකද කරේ? ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දැම්මා අපිට ග්‍රැටිවිටි ගෙවුවේ නැහැ කියලා. අවසානයේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිර්දේශය වුණේ මෙතන ආටිෆිෂල් සර්විස් බ්‍රේක් එකක් වෙලා තියෙනවා. ඒක නිසා මේ සේවකයින් ග්‍රැටිවිටි එකට හිමිකම් කියනවා කියලා නිර්දේශ කළා. ඉතින් ආයතනයට අදාළ පොලියත් එක්කම ග්‍රැටිවිටි ගෙවන්න සිදු වුණා. ඉතින් ඒ කිව්වා වගේ ග්‍රැටිවිටි එකට ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට් ඉන්නේ කැෂුවල් වර්ක් එකේද එහෙම නැත්නම් ප්‍රොබේෂන් ද ඉන්නේ නැත්නම් කොන්ට්‍රැක්ට් පිට දෙන්නේ මේක අදාළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අවුරුදු 5 සම්පූර්ණ වෙනවා නම් සේවකින් 15 ගැන තියෙන නියමයේ සම්පූර්ණ වෙනවා නම් ඒ සේවකයින් ග්‍රැටිවිටි එකට හිමිකම් කියනවා. ගොඩක් අයට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි සේවයෙන් 5 කළොත් නැත්නම් ටර්මිනේට් කළොත් ග්‍රැටිවිටි එක නැද්ද? එහෙම නැත්නම් මම අයින් වෙද්දී මගේ ග්‍රැටිවිටි එකෙන් ආයතනයට මුදල් අඩු කරගන්න පුළුවන්ද? සමහර ආයතනවල කරන දෙයක් තමයි ඉන්ක්වයරියක් කරලා නැත්නම් සේවකයෙක් සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ආයතනයට ඒ සේවකයව අයින් කරගන්න ඕනේ. එතකොට කියන දෙයක් තමයි ඔයා ඉල්ලාසීම දෙන්න නැත්නම් මේකේ දේවල් වරදකාරය කියලා ඔප්පු වුණොත් අපිට ඔයාව අයින් කරන්න වෙනවා. අයින් කරන්න උනාට පස්සේ ඔයාලට ග්‍රැටිවිටි එක ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් තව සමහර ආයතනවල වෙන දේවල් තමයි සේවකයා අයින් වෙද්දී සේවකයා ආයතනයට ගෙවන්න ඕනේ ඇඩ්වාන්ස් එක නැත්නම් ආයතනයේ ලෝන් එකක් කරන් තියෙනවා නම් ඒක එහෙම නැත්නම් වෙනම යම් මොහුනාර ගෙවීම් තියෙනවා නම් ඒවා නැත්නම් බොන්ඩ් එකක් සයින් කරලා තියෙනවා නම් ඒ බොන්ඩ් එකට අදාළ ෆීස් එක නැත්නම් ට්‍රේනින් එකට අදාළ ගෙවීම මේ හැමදේම ග්‍රැටිවිටි එකෙන් අඩු කරලා තමයි අවසානයේ සේවකයාට ග්‍රැටිවිටි එක දෙන්නේ. ඒක නීති විරෝධී. එහෙම කරන්න බෑ. සේවකයා අයින් කළත් සේවකයා අයින් වුණත් ග්‍රැටිවිටි එකට හිමිකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ග්‍රැටිවිටි එක ගෙවන්න ඕනේ. අනිත් දේ තමයි සේවකයයි ආයතනය අත්සන් කරලා තියෙනවා නම් මොන හරි දෙයකට මේක අයින් වෙද්දි ග්‍රැටිවිටි එක ඇපේට තියලා තමයි මම මේක ගන්නෙ. ඒක නිසා ග්‍රැටිවිටි එක මම අයින් වෙද්දි ගෙවලා මේක ඉවරුනේ නැත්නම් මගේ ග්‍රැටිවිටි එකෙන් අඩු කරගන්න කියලා ඒකත් බලාත්මක වෙන්නේ නැහැ. මොකද හේතුව මම අර කිව්වා වගේ මුලදී ව්‍යවස්ථාපිත නීතියක් දෙන්නෙක්ගේ ඇග්‍රීමන්ට් එකකට වෙනස් කරන්න බෑ. නීතියට අනුව ග්‍රැටිවිටි එකට අත තියන්න බෑ. හැබැයි ග්‍රැටිවිටි එකෙන් අඩු කරගන්න පුළුවන් දේවලුත් තියෙනවා. සේවකයෙකුගේ ග්‍රැටිවිටි එකෙන් අඩු කරගන්න පුළුවන්කම තියෙන්නේ එම සේවකයා වංචා කිරීමේ, සේවා යෝජකගේ අරමුදල් වියපරණය කිරීමේ, සේවා යෝජකගේ දේපොළ වලට ඕනෑකමින් අලාභ හානි කිරීමේ හෝ සේවා යෝජකගේ බඩු වලට, දේවලට හෝ දේපොළ වලට පාඩු සිදු කිරීමේ හේතු නිසා සේවය අවසන් කළ සේවකයෙකුගේ ඔහු සිදු කරන ලද අලාභයේ හෝ පාඩුවේ ප්‍රමාණය පමණයි. මෙතන හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි යම් සේවකයෙක්ට එහෙම චෝදනාවක් ඇවිල්ලා ඉන්ක්වයරි එකක් කරලා ඒක බේස් කරලා එයාව අයින් කරොත් විතරයි ඒ පාඩුව පියව ගන්න පුළුවන් හැකියාව තියෙන ග්‍රැටිවිටි එකේ. එහෙම නැත්නම් ඒ ඉන්ක්වයරි යන අතරතුරදී සේවකයා ඉල්ලා අස්වුනොත් කිසිම වෙලාවක ග්‍රැටිවිටි එකෙන් අඩු කරන්න බෑ. ඒ විතරක් නෙමේ සේවකෙන් ඉල්ලා අස්වීමෙලිම දීලා නැත්නම් ඉල්ලා අස්වලා යද්දී වෙන වෙන දේවල් ගණන් හදලා මේකෙන් අඩු කරන්න පුළුවන් කියලා හිතලා ග්‍රැටිවිටි එකෙන් අඩු කරන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඉන්ක්වයරි එකක් කරන්නේ කොහොමද කියලා අපේ ඉස්සලා වීඩියෝ වලින් ඔයා හොඳටම ඉගෙන ගන්න ඇති. ග්‍රැටිවිටි එක ගණනය කරන්නේ කොහොමද? ඒක ක්‍රම කිහිපයකට වෙනවා. ඒ සේවකයා වැටුප ලබා ගන්න ආකාරය අනුව ඒක තීරණය වෙනවා. අපි බලමු මාසික වේතනය ගන්න කෙනෙක් නැත්නම් මාසපඩිය ගන්න කෙනෙක්ගේ ග්‍රැටිවිටි එක ගණන් කරන්නේ කොහොමද කියලා. ඒ සේවකයා මාසපඩිය ගන්න සේවකයාගේ අවසාන මාසේ වැටුප ඒ කියන්නේ නෝපේ අරවාමයා කිසිම දෙයක් කැපෙන්ඩ ඉස්සල්ල වැටුප දෙකෙන් බෙදලා වැඩ කරපු අවුරුදු ගානෙන් වැඩි කරපුවාම ග්‍රැටිවිටි හිමිකම තියෙනවා. උදාහරණයක් අපි මෙහෙම කියමු. එක සේවකයෙක්ගේ අවසාන මාසෙ වැටුප ලක්ෂයයි.
ඒක දෙකෙන් බෙදලා වැඩ කරපු අවුරුදු ගාණෙන් අපි කියමු අවුරුදු 5ක් වැඩ කරනවා කියලා. අවුරුදු 5ක් වැඩ කළා තියෙනවා. එයාගේ ග්‍රැටිවිටි හිමිකම රුපියල් 2,50,000ක් වෙනවා. ඒත් එක්කම වෙනත් ක්‍රමයකට වැටුප් ලබන කෙනෙක් නම් අපි කියමු දවස් පඩි කියලා. එයාගේ අවසානට ගත්ත වැටුප දින 14කින් වැඩි කරලා ඒ එන ගණන වැඩ කරපු අවුරුදු ගාණෙන් වැඩි කරලා තමයි ග්‍රැටිවිටි එක ගණන් කරන්නේ. උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමු. කෙනෙක්ගේ දවස් වැටුප රුපියල් 1000යි. ඒක 14න් වැඩි කරපුවම දින 14න් වැඩි කරපුවම මෙතන රුපියල් 14000ක් වෙනවා. එතකොට එයා අවුරුදු 10ක් වැඩි කරලා තියෙනවා. වැඩ කරලා තියෙනවා නම් ඒක වැඩ කරපු අවුරුදු ගාණෙන් වැඩි කරාට පස්සේ 1,40,000ක් එයාගේ ග්‍රැටිවිටි එක විදියට ගෙවීම කළ යුතුයි. ඊට අමතරව කෑලි ක්‍රමයට පඩි ලබන කෙනෙක් නම් නැත්තම් නිෂ්පාදනය කරන පීස් රේට් එකට එයාට වැටුප් ලැබුණා නම් එයාගේ අවසාන මාස 3 ගත්ත වැටුප බෙදීම වැඩ කරපු ඒ මාස 3ෙම වැඩ කරපු දින ගණන වැඩි කිරීම දින 14 වැඩි කිරීම වැඩ කරපු අවුරුදු ගණන තමයි එයාගේ ග්‍රැටිවිටි හිමිකම විදියට තීරණය වෙන්නේ. ග්‍රැටිවිටි ගෙවිය යුත්තේ කවදා? නීතියට අනුව සේවකයාගේ සේවය අවසන් කරලා දින 30ක් ඇතුළත ග්‍රැටිවිටි ගෙවීම සිදු කරන්න ඕනේ. කම්පැනි එකේ ඔඩිට් එකක් යනවා. ඒක නිසා අපිට මේ වෙලාවේ මේකට ඇටෙන්ඩ් වෙන්න බෑ. එහෙම නැත්නම් අපි තාම වගේ ක්ලියරන්ස් කරලා ඉවර නැහැ. ක්ලියරන්ස් කරලා ඉවරුනාට පස්සේ වගේ ග්‍රැටිවිටි එක ගෙවන්නම්. එහෙම නැත්නම් මේ දවස්වල යේන්ඩ් එක තියෙන්නේ. ඒ නිසා මේ දවස්වල ගෙවන්න පුළුවන් හැකියාවක් නැහැ. ෆයිනෑන්ෂියල් එක ඉවර වෙන්නේ මාර්තු 31. මාර්තු 31කින් පස්සේ ගෙවන්නම් කියලා කම්පැනි එකට ග්‍රැටිවිටි ගෙවීම කල් හරින්න බෑ. එහෙම කල් හරින දවස් ගානට අනුව කම්පැනි එකට අධිභාරයක් එක්කම ග්‍රැටිවිටි එක ගෙවන්න සිද්ධ වෙනවා. ග්‍රැටිවිටි ගෙවිය යුතු දින සිට දින 1ත් දින 30ක් අතර ප්‍රමාද කරනවා නම් 10%ක අධිභාරයක්ද මාසයත් මාස 3ත් අතර නම් 15%ක අධිභාරයක්ද මාස 3ත් මාස 6ත් අතර නම් 20%ක අධිභාරයක්ද මාස 6ත් අවුරුද්දත් අතර නම් 25%ක අධිභාරයක්ද හා අවුරුද්දට වැඩි නම් 30%ක අධිභාරයක්ද සමග ගෙවීම කළ යුතුය. මෙතනදී සේවකයා ඉල්ලනකන් ඉන්න ඕනේ නැහැ ග්‍රැටිවිටි එක ගෙවන්න. අදාළ කාලේ සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා ආයතනය බැඳිලා ඉන්නවා සේවකයා ඉල්ලුවත් නැතත් ග්‍රැටිවිටි එක ගෙවන්න. ගෙව්වේ නැත්නම් මම අර කිව්වා වගේ අධිභාරයකට යටත් වෙනවා. ඊට අමතරව වෙන්න පුළුවන් දෙයක් තමයි සමහර වෙලාවට ආයතනයේ රෙඩි ඒ අදාළ කාලෙට ඉස්සෙල්ලා ග්‍රැටිවිටි එක ගෙවන්න. හැබැයි සේවකයා ඉන්නේ නැහැ ගන්න. එහෙම නැත්නම් සේවකට අසනීපයක් හරි මොනියම් හේතුවක් නිසා හරි සේවකයා ඉන්නේ නැහැ. එහෙම නැත්නම් ආයතනයේ හිතාමතාම වරදේ පටලවන්න සේවකයා ග්‍රැටිවිටි එක ගන්න ඉන්නේ නැතුව පරක්කු කර කර ඉන්න පුළුවන්. මොකද එයාට 10%ක 15%ක 25%ක සහ 30%ක් විදියට කාලෙන් කාලට කොලිය අධිභාරයක් ඇඩ් වෙනවානේ. ඉතින් එවෙලට කරන්න ඕන හොඳම දේ තමයි ග්‍රැටිවිටි එක රෙඩි කරාට පස්සේ එයා එන්නේ නැත්නම් ලිඛිතව එයාට දැනුවත් කරන්න ග්‍රැටිවිටි එක රෙඩි ඇවිල්ලා ගන්න කියලා. ඉතින් ඉස්සර නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කෙලින්ම ග්‍රැටිවිටි එක ඒ සේවකයාගේ බැංකු ගිණුමට බැංකු ගත කරොත් ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්නය. ග්‍රැටිවිටි එක ගෙවන්න ඉස්සෙල්ලා සේවකයා මිය ගියොත් මොකද කරන්නේ? එක්කෝ සේවකයා වැඩ කර කර ඉඳි මිය යනවා. හැබැයි අර ග්‍රැටිවිටි එකක් හිමි. නැත්තම් සේවකයා අයින් වෙලා ග්‍රැටිවිටි එක ගෙවන්න ඉස්සෙල්ලා යා මිය යනවා. එතකොට මේක කාටද ගෙවන්නේ? නීතියට අනුව අනිවාර්යයෙන්ම සේවකයාගේ උරුමකාරයාට ඒ ග්‍රැටිවිටි එක අර අදාළ දිනට පෙර ගෙවීම සිදු කළ යුතුයි. සේවා යෝජකයා ග්‍රැටිවිටි එක නොගෙවුවොත් මොකද කරන්නේ? ග්‍රැටිවිටි පනත යටතේ මේකට ක්‍රමවේදයක් තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව බලය දීලා තියෙනවා. ඉතින් කම්කරු දෙපාර්තමේන්තුව ඊට අනුව ක්‍රියාත්මක වෙනවා. යම් හේකින් ග්‍රැටිවිටි නොගෙවීම සම්බන්ධව වැරදිකරු වුවහොත් පනතට අනුව රුපියල් 500ක දඩයක් හෝ මාස 6ක බන්ධනාගාර ගත කිරීමක් හෝ ඒ දෙකම නියම කිරීමට ඉඩ තියෙනවා. ඔබ සේවකයෙකු නම් ඔබේ අයිතිවාසිකම් පිළිබඳව ඔබ දැනගත යුතුයි. ඔබ ආයතන ප්‍රධානියෙක් නම් නැත්නම් මානව සම්පත් කළමනාකරන වෘත්තිකයෙක් නම් ඔබ රටේ තියෙන නීතිය සහ සේවකයින් සම්බන්ධව තියෙන නීති සම්බන්ධව දැනගත යුතුයි. ඉතින් ඔයාලටත් හිතෙනවා නම් මේ වීඩියෝ වැදගත් කියලා අපේ channel එක subscribe කරන්න. ඒත් එක්කම බලන්න අවශ්‍ය කට්ටියට share කරලා එයාලටත් උදව් කරන්න.